හෙලෝ එවරිවාන් ගොඩ දෙනෙක් මගෙන් අපු ප්‍රශ්නයකට උත්තරයක් කරගෙන තමයි මම අදාවේ. ෂෝට් වීඩියෝ ගේනෙ නැතුව ලෝන් වීඩියෝ ගේන්න කියලා රික්වෙස්ට් එකක් කරලා තිබුණ සමහර අය. ඉතින් මට ලෝන් වීඩියෝ එකක් කරගන්න තරම් ටයිම් එකක් නෑ. ඒ නිසා මම මේකට ෂෝට් වීඩියෝ ටිකක් දාලා තමා මේ වීඩියෝ කරන්නේ. මුලින්ම කියන්න ඕනේ මේ මට පරම්පරාවෙන් ආපු කොණ්ඩයක් නෙවෙයි. මේ මගේ ඉස්කෝල යන කාලෙ කොණ්ඩේ. ඊට පස්සේ තිබුණු කොණ්ඩ තමයි මේ. හොඳටම ඩැමේජ්ලා තඹ පාට වෙච්ච කොණ්ඩයක් තමයි මට තිබුණේ. ඒ වගේම මේ කාලේ මගේ කොණ්ඩේ ගොඩක් ගියා. ඊට පස්සේ මම කරේ මට ගෙදරදිම හෙයා ඔයිල් එකක් හදාගත්ත එක. මොකද මම මාසයි දිග කොණ්ඩෙකට. ඒ නිසා මම බෙහෙත් ඖෂධ ගැන හොයලා මම ගෙදරදී මටම තෙල් එකක් හදාගත්තා. ඒ අතරතුර ස්වභාවික සත්කාර කරා. ඔයිල් ට්‍රීට්මන්ට් කරන එකෙන් මට ගොඩාක් හොඳ ප්‍රතිඵල ලැබෙන්න ගත්තා. මගේ කොණ්ඩේ තිබුණ තඹ ගතිය, ඩ්‍රයි ගතිය ඒ සේරම නැති වෙලා ලස්සනට කළු පාටට කොණ්ඩේ වැවෙන්න ගත්තා. ගොඩක් අය මගෙන් මම කොණ්ඩේට මොනවද කරන්නේ, කොණ්ඩේ කොහොමද වවාගන්නේ අහන නිසා මම එයාලට ස්වභාවික සත්කාර ගැන කියලා දෙන්න පටන් ගත්තා. ඒ අතරතුර ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මම මගේ කොණ්ඩේට පාවිච්චි කරන තෙල් එක මොකක්ද කියලා. ඒ නිසා අපි තීරණය කළා අපේ තෙල් එක අනිත් අයට හඳුන්වලා දෙන්න. ගොඩක් ඖෂධ ගැන හොයලා ඖෂධ ගැන ඉගෙනගෙන හොඳ දෙයක් අනිත් අයට කියලා දෙන්න, අනිත් අයට දෙන්න තමයි මට ගොඩක්ම ඕන වුණේ. ඔය අතරතුර මට අපේ ගමේ පාරම්පරික වෙදකම් කරන මම කෙනෙක් ගොඩක් උදව් කරා මේ තෙල් එක හරියට හදන්නේ කොහොමද, එකට ඖෂධ දාන්නේ කොහොමද, හරි පදම ගන්නේ කොහොමද, ඒ හැම දෙයකම ඒ මම ගොඩාක් උදව් කරා. ඊට පස්සේ මම මුලින්ම කළේ සාම්පල් යවලා තෙල් එක ලියාපදිංචි කරගත්ත එක. ලියාපදිංචියේදීත් මට ගොඩක් නිලධාරීන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් උදව් කළා. මම දැනටත් වෙදකම ඉගෙන ගන්නවා, ඖෂධ ගැන ඉගෙන ගන්නවා. ඒවා ඇසුරෙන් තමයි ඔයාලට සත්කාර කියලා දෙන්නේ. තියෙන්නේ දැන් මගේ කොණ්ඩේ කළු පාටට ලස්සනට නිරෝගීව තියෙනවා. මම දවසක් දවසක් මගේ ඔයිල් එක ඇප්ලයි කරලා හොඳට මසාජ් කරලා ඔයිල් ට්‍රීට්මන්ට් එක කරනවා. සතියකට සැරයක් ස්වභාවික සත්කාරයක් කරන්න අමතක කරන්නෙත් නෑ. මගේ කොණ්ඩේ යන්නේවත් හිස්වරිවත් ඒ මුකුත් ගැටලුවක් මට නැහැ. හැබැයි අප්‍රේල් මාසේ මම බෝඩිමක ඉඳලා මගේ ඔළුවට උකුණු ඇවිල්ලා තිබුණා. ඒක නම් ඇත්තටම මහා කරදරයක්. ඒත් මං දවස් 2කින් 3කින් වගේ කෙටි කාලයකින් උකුණු නැත්තරම නැති කරගත්තා. දැන් මගේ කොණ්ඩේ ගොඩාක් නිරෝගීව තියෙනවා. මම කොණ්ඩේට කිසිම කෙමිකල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මම බෙහෙත් මුකුත් බොන්නෙත් නැහැ කොණ්ඩේ වැවෙන්න කියලා. මේ තමයි මට මගේ කොණ්ඩේ ලස්සනට නිරෝගීව තියාගන්න උදව් කරන එක්කෙනා. මගේ පවුලේ කාටවත් නැති විදිහේ ලස්සන දිග කොණ්ඩයක් තියෙන එක ගැන මට ඇත්තටම සතුටුයි. ඒ වගේම මං නිසා තව කාගේ හරි හිස කෙස් ප්‍රශ්නයක් නැති වෙන එක ගැන, වගේම තව කෙනෙක් මං වගේ කොණ්ඩේ වවා ගන්න එක ගැන මට හරිම සතුටුයි. මගේ අත් දෙකෙන් මේ වගේ මෙච්චර ගුණදායී දෙයක් තව කෙනෙක්ට දෙන්න ලැබීමම පිනක් කියලා මම හිතනවා. ගොඩක් අය තෙල් හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය දෙකක්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඒ අමුද්‍රව්‍ය දෙක අනිවාර්යෙන් තෙල් හදන ඕනම කෙනෙක් දානවා. හැබැයි ඒ ඖෂධ දෙක මම මේ වෙනකන් මගේ තෙල් එකට දාලා නැහැ. දාන්නෙත් නැහැ. මොකද ඒක දැම්මොත් තෙල් එකට මට ඒ තෙල් එක ගන්න බෑ. ඒ නිසාම තමයි මම මගේ තෙල් එක ගන්න අහන ඕනම එක්කෙනෙක්ට කියන්නේ මේක ඕනම වෙලාවක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. මේකට සෙම හැදෙන්නේ නැහැ. අවුරුදු 2 ඉඳන් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් කියලා. තෙල් හදන ගොඩක් අය කියන්නේ මේක පාරම්පරික වට්ටෝරුවක්, මේක මට සීයක් කියලා දීපු එකක් කියලානේ. මගේ නම් එහෙම නෑ. මේක මගේ වට්ටෝරුවක්. හැබැයි මට ආයුර්වේද වෛද්‍යවරුන් අදටත් උදව් කරනවා ඖෂධ ගැන දැනගන්න. ඉතින් ගොඩක් අය අහපු ප්‍රශ්නයකට උත්තරේ හම්බෙන්නේ නැති. මම ගිහින් එන්නම්. බයි බයි.